ඉතින් guys ඉතින් කොහොමද ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ top 10 movies 10ට. ඔන්න අදත් තරංග ආවා ඉතින් සුපිරි top 10 movies 10ක් ගැන. මේ movies 10 මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. ඉතින් දැන් අපි දිගටම බලන්න යන්නේ මේ top 10 movies 10 ගැන. වැඩි කතාවක් නැහැ යමු වීඩියෝ එකට. top 10 videos මාලාවේ පළවෙනි videos එක තමයි Mission Impossible Fallout කියන්නේ. මේ Mission Impossible Fallout කියන එක රිලීස් වෙන්නේ 2018 දී. මේකට IMDb 7.7ක අති දැවැන්ත අගයක් වාර්තා කරලා සමත් වෙලා තියෙනවා. number 2 තමයි John Wick කියන ෆිල්ම් එක. John Wick ෆිල්ම් එක රිලීස් වෙන්නේ 2014 වර්ෂයේදී. මේකට IMDb 7.4ක IMDb 7.4ක රේටින් අගයක් වාර්තා වෙලා තියෙනවා. number 3 විදිහට තෝරන් තියෙන අපි Mad Max Fury Road කියන ෆිල්ම් එක. මේක රිලීස් වෙන්නේ 2015 වර්ෂයේදී. Mad Max Fury Road කියන ෆිල්ම් එක රිලීස් වෙන්නේ 2015 වර්ෂයේදී. මේකට IMDb 8.1ක සුපිරිම රේටින් අගයක් වාර්තා වෙලා තියෙනවා. ඔන්න අපි හතරවෙනි ස්ථානයට තෝරගෙන තියෙන්නේ 2008 වර්ෂයේදී ආපු IMDb අති දැවැන්තම අගයක් වාර්තා කරන. ඒ කියන්නේ IMDb 9ක රේටින් එකක්. ඒ කියන්නේ 9 කියන්නේ 10න් 9ක් කියන්නේ සුපිරිම අප් එකක් තියෙන ෆිල්ම් එකක්. ඒක තමයි The Night කියන ෆිල්ම් එක. The Dark Knight කියන ෆිල්ම් එක තමයි 2008 දී රිලීස් වුණ IMDb 9ක අති දැවැන්ත රේටින් එකක් වාර්තා කරන The Dark Knight ෆිල්ම් එක තමයි අංක 4 විදිහට තෝරගෙන තියෙන්නේ. අංක 5 විදිහට තෝරගන්නේ Die Hard කියන 1988 දී රිලීස් වුණ IMDb 8.2ක රේටින් එකක් වාර්තා කරන Die Hard කියන ෆිල්ම් එක තමයි 5 වෙනි ස්ථානයේ තියෙන්නේ. ඔන්න 6 වෙනි ස්ථානයට අපි තෝරගත්තේ Gladiator කියන ෆිල්ම් එක. Gladiator ෆිල්ම් එක 2000 වර්ෂයේ තමයි රිලීස් වෙන්නේ. ඒතකොට මේක IMDb 8.5ක සුපිරි රේටින් එකක් වාර්තා කරලා තිනවා Gladiator කියන ෆිල්ම් එක. number 7 විදිහට අපි තෝරගන්නේ Terminator 2 ෆිල්ම් එක ඇවිල්ලා 1991 දී තමයි රිලීස් වෙන්නේ. මේකට IMDb 8.6ක සුපිරි රේටින් එකක් වාර්තා කරලා තියෙනවා. අපි 8 වෙනි ස්ථානයේ තෝරගන්නේ The Matrix කියන ෆිල්ම් එක. මේක රිලීස් වෙන්නේ 1999 දී. මේකට IMDb 8.7ක සුපිරිම රේටින් එකක් වාර්තා කරලා තියෙනවා. මේකත් YouTube එකේ බලා ගන්න පුළුවන් full video series එකක් විදිහට. ඔන්න අපි අංක 9 වෙනි එකට බලන්නේ Avengers Endgame කියන ෆිල්ම් එක. මේක 2019 වර්ෂයේදී තමයි රිලීස් වෙන්නේ. 2019 වර්ෂයේ රිලීස් වුණාට මේකේ IMDb අගයක් තියෙනවා 8.4. ඒ කියන්නේ Avengers කියන්නේ සුපිරිම ෆිල්ම් එකක්. මම මේක කලින් බලලා තියෙන ෆිල්ම් එකක්. මේක සුපිරිම ලෙවල් එකේ සුපිරිම අප් වුණ ෆිල්ම් එකක්. දැන් මේකත් YouTube එකේ හෝ Google එකේ අපිට සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගෙන හරි බලන්න පුළුවන් Avengers ෆිල්ම් එක. මේක IMDb 8.4ක සුපිරිම රේටින් එකක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. number 10 අවසාන ෆිල්ම් එක විදිහට කතා කරන්න යන්නේ John Wick chapter 4 කියන ෆිල්ම් එක. John Wick chapter 4 කියන ෆිල්ම් එක රිලීස් වෙන්නේ 2023 වර්ෂයේ මෑත කාලයේදී. ඉතින් මේකට IMDb 7.8ක සුපිරිම රේටින් එකක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා John Wick chapter 4 කියන ෆිල්ම් එක. මෙන්න මේ විදිහට top 10 වීඩියෝ මාලාවේ top 10 action movies මාලාව මේ විදිහට ඉවර කරනවා. නැවත දවසක අලුත් top 10 වීඩියෝ මාලාවකින් හමු වෙනතෙක් සුබ දවසක්. මතක ඇතුව මගේ YouTube channel එක දැන්ම subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඔය කට්ටියගේ අදහස් මේ ෆිල්ම් බලලා තියෙනවා නම් ෆිල්ම් බලලා තියෙන විදිහට ඒ කට්ටියගේ ෆිල්ම් එකේ average මට්ටම හරියද? ෆිල්ම් එකේ ඔය කට්ටියට කුතුහලයක් දැනෙන විදිහට සීරීස් මාලාව හදලා තියෙනවද කියලා කමෙන්ට් section එකේ කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ එක පිළිබඳව කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ YouTube channel එක subscribe කරන්න කියලා නැවත පාරක් කියනවා.